මේ පාර අපි ට්‍රිප් එකක් යන තෝරගත රට තමයි තුර්කිය. තුර්කිය කියන්නේ හරි ස්පෙෂල් රටක්. මොකද මේ රට ආසියාව සහ යුරෝපය එකතු කරන රටක්. රටේ වැඩි කොටසක් ආසියාවටත් ඉතිරි කොටස යුරෝපයටත් තමයි පිහිටලා තියෙන්නේ. රටේ උතුරු පැත්තෙන් කළු මුහුදත්, බටහිරෙන් ඒජියන් මුහුදත්, දකුණෙන් මධ්‍ය දරණී මුහුදත් කියන මෙන්න මේ මුහුදු තීරවලින් තමා තුර්කිය වට වෙලා තියෙන්නේ. මේ ට්‍රිප් එකේ වෙනසකට තියෙන්නේ මේක අපි දෙන්න විතරක් යන්න ප්ලෑන් කරපු ට්‍රිප් එකක් නෙමෙයි. මේක අපේ කසින් ෆැමිලි එකත් එක්ක අපි යන්න ප්ලෑන් කරපු ගෲප් ට්‍රිප් එකක්. චීපස්ට් එක එක්කෙනෙක්ට 117යි. නෑ අපි ඉන්නේ අඩුම එක තමයි එකම දේ අර ඒක අඩුම වෙ තියෙන්නේ උදේම යන්න නිසා. අපි මේ ෆුල් ඩේ 3ක් කැපඩෝෂියා ඉන්නවානේ. 27 එක දවසයි 28 දවස් 4ක්ද? 5350ක් කියන්නේ පවුන් 96ක් වගේ. And this is one way. 3275ක් කියන්නේ 59. Ladies and gentlemen, This is Nuvi. Nuvi got his own YouTube channel. Follow Nuvi Rodrigo to see the raw journey of a trader. So welcome to this presentation of places that we are gonna stay in Cappadocia. Whoa! So I think that for his standards, for his very posh standards, this place won't be good. 8.8. It's okay. මේ එකේ total එක කීයද? Price, bro, we need- Standards are so high with this family, you know. This guy, he wants 9.4 plus, and this woman right here, she wants a cave. I don't understand. What about you, bro? What about you? This is Sachi. සල්ලි කරන්නේ. You probably might remember him from my previous avrudu video. No, I would skip it. No, make out So we have this other option, and this option looks like a very, very good option. okay. Whoa! याद ऑप्शन नहीं है Yeah. याद But this is like a proper cave house. This is cave cave house. house, right? Right, Anand? yes yes Yeah. So you. oh it looks good Pulatina, Pulatina. Oh, ඒක තියෙන්න ඕනේ එහෙ ගිහලා කේව් කියන තා වැඩක් නැහැ Well, as usual, अभी अंतिम काटते अन्य. Hello, Habib. Hello. Last minute तो कुम कर එහෙම ටෙක්කන මොනවාද ආසමට කියලා කරන්නේ? මේව හදාගන්න. මොනවාද ආසට කියලා කරන්නේ? ඒ ට්‍රාන්ස්පරන්ට්. ඉතින් හැව නැහැ මට. මට බයයි මගේ බෑග් ජීවිතේ හැම වෙලේම වෙන්නේ අපි හිතන දේවල් නෙමෙයිනේ. ට්‍රිප් එක යන්න ප්ලෑන් කරන් හිටපු අයගෙන් ඇත්තටම තුර්කියට යන්න පුළුවන් උනේ 3 දෙනෙක්ට විතරයි. ට්‍රැවල් කරනකොට රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඔයා සාමාන්‍යයෙන් ඒ එන්ටර් වෙන රටට ඒ එන්ටර් වෙන දවසේ ඉඳලා දවස් 180ක්වත් ඔයාගේ පාස්පෝර්ට් එක වැලිඩ් වෙන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් වුණ නැහැ අපේ කසින් මල්ලිගේ සහ කසින් අංකල්ගේ. ඉතින් ඒ නිසා අන්තිමට යාළගේ එන්ට්‍රි එක රිෆියුස් වුණා, which they had to go back. මම බාටිට දුවල් කට යන්න දුන්නේ. අරයි යන්න දෙන්න. නෑ ඔය වීසා ප්‍රශ්න නම් ඔය හරියට ඒක තියෙනවා ඒක. මං කිව්වේ අපි ගිහලා පදිංචි වෙන්න. මම හිතුවේ ඔගේ අනිත් පැත්ත මෙයාට වෙනව නම් ප්‍රශ්නයක් වෙන්නේ කියලා ලංකාවේ පාස්පෝර්ට් එකක් තියෙන නිසා.
ඉස්සෙල්ලා පස්සේ මේ family trip එකක් දාගත්තා බලන්න. Good idea, wrong country. Bye guys. Enjoy. අපිට vlogs පෙන්නන්න. කොහොමද ඒක එන්ජොයි කරන්නේ? මේ කමන්න නෝනත් අයියෝ ඕගොල්ලෝ that's also like ඒක එන්න කලින් දැනගත්තා නම් හරි මේ අපෝට් එකට ඇවිල්ලා හැදලා යනවා කියන්නේ that's so they must be devastated. Imagine how auntie felt. She was so excited. නැඳුම් ඉඳන් හැමදේම අරගෙන. Family is family after all. You're not going to leave anyone behind and go like that. It's not going to happen. Oh. Okay, come. Okay. So the plan changed. We are not gonna go as a whole group. We'll be going separately. My Tushanu auntie යනවා. Nuvi Sachi uncle වෙනම යනවා. ඒගොල්ලෝ EU කොහේ හරි යනවා. යුරෝපේ. අපි යනවා මේ. ප්ලෑන් කරපු දැනට. Plan කරපු දානට. We are finally going there. This is very unexpected. මේ ට්‍රිප් එක දවස් 5ක ට්‍රිප් එකක්. ඉතින් මේක ටිකක් දිගයි. මම ඒ නිසා හිතුවා මේක සෙග්මන්ට් 4කින් අරගෙන එන්න. And this is the first episode. be careful while off the highway. Thank you. Welcome to Cappadocia. කැපඩෝකියා පිහිටලා තියන්නේ සෙන්ට්‍රල් ටර්කි වල. ඒ කියන්නේ මධ්‍යම ප්‍රදේශයේ. කැපඩෝකියා කියන්නේ ඇත්තටම සිටි එකක් නෙමෙයි. පළාත් 4කින් එකතුලා හැදිච්ච ලොකු රීජන් එකක්. ඔයගොල්ලෝ ට්‍රිප් එකක් ආවම ලස්සනටම ගන්න try කරන්න කාමරේ. පට්ට බොරුවක්. ඉතින් නියු කැපඩෝකියා ගියොත් අනිවාර්යෙන්ම කේව් හොටල් එක නවතින්න කියලා මම සජෙස්ට් කරනවා. මොකද ඒක හරිම ඔතෙන්ටික් එක්ස්පීරියන්ස් එකක්. අපි නැවතුනේ ගොරමේ කේව් පැලස් ස්වීට් කියන තැන. එතන කස්ටමර් සර්විස් එක හොඳයි සහ හරිම ලස්සනයි ඒ තැනත්. බහුතරයක් හොටල්ස් කේව් හොටල්ස් තියෙන්නේ හදලා ඇත්තටම අර රොක්ස් කාව් කරපු තැන්වල. ඒ කියන්නේ ඒවා මොඩිෆයි කරලා ඒවා මත තමා බිල්ඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක හරිම යුනික් එක්ස්පීරියන්ස් එකක්. අයි එනවා මයි ගාවට. ශාන්ත මාර බලු මේ රකිරයි. යන්න අපේ ෆස්ට් මීල් එක ගන්න which is a very late lunch. තනක් හොයාගෙන යන ගමන් ඉන්නේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ වගේ තැනකට ආවම Google reviews බලන්න. රිවිව්ස් බැලුවා ළඟ තැන් දෙක තුනක් තිබ්බා. නමුත් පොඩ්ඩක් ඇවිදලාත් බලනවා. අපි ආව සන්සෙට් එක බලන්න. මේ සන්සෙට් එක බලන්න එන්නත් අපි ටර්කිෂ් ලීරා 30ක් ගෙව්වා per person. So nothing is free here. Very touristic. හැම එකම හැම පොඩි දෙයකම you have to pay. It's okay. මොකද අපි ඉන්නේ දවස් 3යි. So I wanted to do everything as I could. So I don't want to miss it.
So here we are. සිත එට අපි මේ උදේ පාන්දර උඩට යනවා. ආසේනේ. ඔව්. Let's see. ජීවිතයේ අපි හැමදේම සැලසුම් කරනවා. About the next day, about the future. මේ ට්‍රිප් එකත් එහෙම ගොඩක් ප්ලෑන් කරපු එකක්. But at the end, it didn't go as planned. මමත් ජීවිතේ ගොඩක් දේවල් සැලසුම් කරන කෙනෙක්. මට ඕන විදිහට දේවල් නොවුනම ෆ්‍රස්ට්‍රේට් වෙන කෙනෙක්. හැබැයි මං දැන් ටික ටික උත්සාහ කරනවා to accept the reality of life. වෙන්න ඕනේ අපි සැලසුම් කරන එක නවත්තන එක නෙවෙයි. වෙන්න ඕනේ අපි නොහිතන දේවල් නොහිතන වෙලාවක වෙන්න පුළුවන් කියන එක දැනගෙන ඉන්න එක. All we have to do is prepare our mind to expect the unexpected.